කොහමද මම කිව්වේ කපටි කොට අපිට ඔරෙන් ගේමක් ගන්නවා කියලා. කොහෙන් සල්ලි අංගවීටම ගෙදරනේ. ඒ කියන්නේ මේක තාම තියාගෙන ඉන්නවා. ඒක තමයි කියන්නේ. ඉතින් මට වචනයක් මේ ගැන කිව්වේ නෑනේ බා. එහෙම තමයි මේ කපටි කොටගේ ඇටි. මේ සල්ලි ඔක අංගල තියෙනෙත් මේවත්තම තමයි. මේ පොඩක් කිට්ටු කරලා බලමුද? බෑ මාට්ටු වෙන්න බෑ. මාට්ටුත් එම ඕක අතුරුදන් වුණා ජීවිත කාලෙටම හොයා ගන්න බැරි වෙන්න. හරි නිකන් ෂේප් එකේ බඩ ගාගෙන වගේ යන්. දැන් අපි පොට් එක දන්නවනේ අප්පා පස්වෙලා ගිහලා සර්ච් කරමු. මං කියන්නේ රංජයි අපි ජනේලෙන් ගිහලා බලමු මොනවද කරන්න කියලා. කරන දේ වැදගත් නෑනේ බං. කියන දේ වැදගත්. ඒක අවුද්දෙන් අපි මාට්ටු වෙනවා ඊට කලින් යමන්. යන්න ඉතින්. යමන් කොහොම? හරි යන්. ඕ මේ බල්ලේ බයික් එක දැන් ස්ටාර්ට් කරගෙන ගියොත් එම සද්ද එන්න පුළුවන්. ඒකින්ද අපි තල්ලු කරගෙන යන්න. හරි බෑපන් කොහෙන් තල්ලු කරමු. බැස්සම කවුද වංගු ගන්නේ? ඔයා තල්ලු කරන් ටිකක් බබා වෙන්න නැතුව. කොහමද ඒක? දැන් මෙතනට එනකන් මට එන්න හොඳයි මෙතනින් තල්ලු කරන් යන්න. මේ ඒ වාරියන්නේ නැහැ. මම වංගු ගන්න ඔබ තල්ලු කරපන්. බල්ලුවට සයිකෝද? අනේ නිකන් බබා වෙන්න තල්ලු කරන් බං. සයිකෝ? එහෙම දාස. ඇත්තටම හිතන් හිටියේ මිනිහා හොරෙක් රස්ති අදුකාරයෙක් කියලා විතරයි. දැන් මට තේරෙනවා මේ මෙයාකා පිස්සේ. ඔව් ඉතින් ඔය ෆොටෝ එක ප්‍රින්ට් කරගෙන අවිල්ල කරේත් මහ පිස්සු වැඩක් නේ. මං කියන්නේ පිස්සු වැඩ කරනවා කියලා නෙමෙයි. මේ මිනිහා තනිකරම පිස්සෙක්. බෙහෙත් ගන්න තත්ත්වෙ ඉන්න පිස්සෙක්. ඔය වගේ මිනිස්සුන්ට අභිෂේක ඕන ලොකු අපරාධයක් කරන්න පුළුවන්. ලොකුම දේ තමයි එහෙම මිනිස්සුන්ට උසාවෙන සමාවක් තියෙනවනේ. මාත් ඔක මෙයාට කිව්වා. මන් නෑ කිව්වට මට දැන් හිතෙනවා එදාරා ගෙදරට පැනලා තියන්නේ මුන් දෙන්න තමයි. මම වාට ඔක කිව්වනේ. හැබැයි අභිෂේක ඔය මිනිස්සයා හින්දා අපිට ළඟදීම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. අපි දැන් මේකට මොකද්ද කරන්නේ? අපි මේක පොලිසියට කියමුද? ඒක ජූට්ටත් හරිනෑනේ. බලාගෙන යනකොට අපේ සල්ලි අරගෙන තියෙන්නේ ජූඩුයි ඔයයි. hina යන වැඩක් නෑ අභිෂේක. පිස්සෙක් කැරෙන්න සාමාන්‍ය මිනිස්සෙන් මේ වගේ කතාවක් කියයිද? මායි ජූඩුයි කොහේ හරි කතා කර ඉන්න එක මෙයාක ෆොටෝ එකක් ගහලා. අනික මට මතකවත් නෑ මම මේ කවද්ද මෙහෙම කතා කර හිටියවත් කියලා. අයියෝ කෝල් එකක් කරන්නේ. ආන්සර් කරන්නකෝ. මේක වැඩකට නැති කෝල් එකක් අභිෂේක. හරි නෑනේ ආන්සර් කරන්න. ආන්සර් කරන්න කමක් නැහැ. හලෝ මේ නෑ මම මේ පොඩි වැඩකින් ඉන්නේ පස්සේ ගන්න. සාභිෂේකලා ගෙදර නේද ඉන්නේ? කොහොමද දන්නේ? ඔක්කොම මන් දන්නවා සර්. උතර රශ්මි ඉන්නව නේද? ඔව්. රශ්මිට ෆෝන් එක දෙන්න. දැන් බොරුවක් කියලා ෆෝන් එක කට් කරා. ආපහු ගන්නවා.
මේ වෙලාවේ මං ගාව ඩොකියුමන්ට්ස් ටික නැහැ. මේ මට පැකින් විතර ගන්නව. හා? ඕකේ. ඕකේ බයි. කවුද? මේ වදකාරයෙක්. මගේ අර කාය එකක් විකුණන්න දාලා තියෙනවනේ. ඒක ගැන විස්තර හා. ඔන්න අපහු ගන්න. එපා නැති මෙයාගේ යාළුවෙක් කතා කරන්නේ. කවුද? හෙලෝ. නෑ මම මේ අභිෂේකලා ගෙදර ආවා. ඉන්න. මම ටිකක් ඉන්නවා මන් දෙන්න. ඔයාට. මට? කවුද? බලන්නකෝ. ජූඩ්ද? අනේ ප්ලීස් මට එපා. මං කිව්වා ඔයා ඉන්නවා කියලා. අනේ ප්ලීස් ඇයි ඔහොම කරන්නේ? හරි නෑනේ දැන් පොඩ්ඩක් කතා කරන්නකෝ. ටිලාන අනන් හරි නරකයි. හෙලෝ. රශ්මිය හොඳින් නේද? ඔව්. ඔයාලට කරදරයක් මොකුත් නැහැ නේ? නැහැ. ඔය ඇත්තමයි නේද කියන්නේ? ඔව්. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? නැහැ. හරි එහෙනම් පරිස්සමෙන් සන්තෝෂයෙන් ඉන්න. බුත් සරණයි. නැති වෙන්න විදියක් නෑනේ. ඇයි මොකද උනේ කියන්නකෝ. ඔව් කිව්වා නෑ කිව්වා එච්චරයි. රශ්මි ඇයි මේ? චූට් පෙන්නද ඔයාට? අනේ රශ්මි ඇයි කියන්නකෝ. ලාරමල්ලි ඩින්ක අපිට මොත්ත දාලා මොකක් හරි ඩබල් ගේමක් ගන්නවා. ඒකනේ අපිට හොරෙන් ඒකටම රින්ගන්නේ. රංජය කියන්නේ ඌ එතන සල්ලි අංගල කියලාද? ඔව්. අඩුම ලක්ෂ 5ක්. ලක්ෂ 10ක් තින්නත් බැරි නෑ. හරි උගේ ළඟ සල්ලි දෙනවයි කියලා මටත් හිතෙනවා. ඒත් ඉතින් ඕක ගිහිල්ලා ඕක ඔතනම හංගයිද? මල්ලි ලක්ෂ 5ක් කියන්නේ 5000 කීයක්ද? 100ක් නේ අප්පා. මේ මෙතක් ඕන්නම් හිටි. ඔක කොට්ටයක් අස්සෙන් ගන්න බැරිද? හරි ඉතින් ඌ ඒකට කොට්ටයක් මෙට්ටයක් ඇඳක් ගන්නවා මිසක් මේ කයක් ගන්න මොන මගුලකටද? කියන්න බෑනේ මල්ලි. ඩින්ක ඔකටලා මොන ගේම් ගන්නවද කියලා. කතාව මෙච්චරයි. ඩින්කා ඔයාට මොකක් හරි බරපතල සීන් එකක් අංගනවා. ඔයා ඒක පිළිගන්නවද? ආයිත් ඒකේ කතා දෙකක් නෑ. ඒකනේ ඉතින් අද කොහෙද යන්නේ කියලා හොමත් කිව්වේ නැත්තේ. එහෙමද? එහෙමනම් එච්චරයි. අද ඉඳලා මේ දැන් ඉඳලා අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේ. කාගෙන? කාගෙනද? ඩින්ක ගැන. මොකද කියන්නේ? එයාට හැදිලා තියෙන ජූට් කතා කරපු විදියටලු. රුක්ෂාන් කවදාවත් ඒ විදියට යාට කතා කරලා නැතිලු. ඇයි? කොහොමද කතා කරලා තියෙන්නේ? ප්‍රශ්න 4ක් ඇහුවලු උත්තර දුන්නම තිබ්බලු. මොනවද ප්‍රශ්න 4? පරිස්සමින් ඉන්නාද? එතකොට කරදරයක් උනේ නැද්ද? කරදරයක් වෙන්නේ නැද්ද? ඉන්න තැන ප්‍රශ්නයක් නැද්ද? මේ වගේ ප්‍රශ්න 4ක්. ඒක උකට අඬන්න ඕනේ. එහෙම තමයි ඉතින්. කෙල්ලෙක්ට පොඩ්ඩක් ආදරෙන් කතා කරත් ඇති සතුටට කඳුළු වගුරන්න. ඇත්තට? ඔයාලත් එහෙමද? ඔයා ඉතින් මට කවදාවත් ආදරෙන් කතා කරලා නැහැනේ. ඔයාගේ යාළුවගෙන් ආගන්න කොහොමද ආදරෙන් කතා කරන්න කියලා. කවුද මේ? ජූඩ්ගේ? ඔව්. ඒ මනුස්සයාට වඩා හරි ආදරණීයයි. අපෝ ඒකටත් එක්ක ඔයා මට මතකයිනේ ඉස්සර මට කෑ ගහපු හැටි. මං කෑ ගැහුවේ නැත්තම් බලා ගන්න තිබ්බා. බැනුම් අහගෙන අපහසු ඉඳගෙන
මේ ඇත්තෙලි කරේ නැත්නම් ඔයා තමයි මුඩුක්කු කාරයක්. හරි හරි ඉතින් මම නෑ කිව්වේ නෑනේ. ඒ වුණාට අපිට දැම්මත් ආදරෙන් කතා කරන්නේ නෑනේ. ඉතින් ඔයා කතා කරන්නේත් නෑනේ. ඉතින් ඔයා මට ආදරෙන් කතා කරොත් මාත් ආදරෙන් කතා කරනවා. ඒක ගන්න දෙනවා. ඔයාට දෙයක් හිතෙනවා නම් ඔයා ඒක කරන්න. අනිත් කෙනා කරනකම් බලන් ඉන්න එපා. අප්පා මෙයා දන්න දේවල්. අය ඔයා හිතුවේ මම ඔයා දන්නේ නැහැ කියලා. බැලුවම නම් ඉතින් එහෙම දේවල් දන්නවා කියලා පේන්නේ නැහැ. ඔයා තාම මාව හරියට දන්නේ නැහැ. හැබැයි ඉතින් දැනගත්ත දවසට ඔයා මාව දාලා යන්නෙත් නැහැ. ඇත්තට මොකක්ද දැන් එච්චර තියෙන විශේෂත්වය? අන්න අම්මා එදෙනට කන්නේ කිව්වා. හරි හරි අපේ එන්නක් කියලා. එන්නම් කියලා බෑ අපිට බඩගිනි. නේ කරන ලව් එකක් කෑනේ පස්සේ කරන්න. මොනවද මේ කියවන්නේ පිස්සුද මොඩෙක් වගේ කෑ ගහන්න බෑ. හයි කරන්න හොද නම් කිව්වා මොනවද? රශ්මි අක්කේ සඳලු තාලෙන් බහින්න භෝජනේ වලදන්න. අම්මේ ගේන්නකෝ වතුර ඉදුරුවා. අම්මේ කෝප්ප මේකතර මිනිස්සු. පොඩ්ඩක් කෑ ගහන්න නැතුව හිටපම්මා. කෝප්පෙට වතුර පිරෙන්න එපා. අප්පා අම්මේ යකෙක් කණ්ඩ බඩගිනි. අද දවසම ඉතින් පට්ට ඩියුටිනේ. මේ බං අපේ ගෙදර නතර වෙන්න ආපු ගෑනු ළමයා තිලිනි. මොකද්ද පැහැදිලි මදි. අපේ ගෙදර අද ඉඳලා බෝඩින් වෙන්න ආපු ගෑනු ළමයා තිලිනි නංගි. බෝඩින් වෙන්න? ඒ බං මං ඔබට කිව්වේ බෝඩින් කාරියෙක් ගන්නවා කියලා. හරි හරි ඉතින් කිව්වා තමයි. ඉතින් අද ගන්නවා කියලා කිව්වේ නෑනේ. තව පොඩ්ඩෙන් මගේ ආට් එක නවතින්නේ කළුවරේ. අයියා බය වුණාද? බය වුණාද? කවුද මම? නෑ පාර පොඩක් ඉත ගැස්සුණා. නංගිට කියන්න නංගි මට ඔය ඇලගාවදී මොයිනි ෆේස් ටු ෆේස් සම්බෙලා තියෙනවා ෆේස් ටු ෆේස්. දවසක් මේ කම් මිස්ටර් රංජි කියලා මව කැලේටත් එක්ක කරගෙන ගියා. කියන්න බෑනේ පරණ එරියස් ඔක්කොම මතක් වෙලා අද આવවත් දන්නේ නෑනේ. මේ හරි. දැන් ඉතින් ඔය කතා සේරම නවත්තහන්. මේ ඔන්න අද ඉඳලා උඹට පාලුත් නෑ මට පාලුත් නෑ. ඈ ඊට පස්සේ තැන් තැන් වල රස්තිය අදු ගහන්න එම ලෑස්ති වෙන්න එපා. ඔන්න සුරංගනාවියක් වගේ ගෑනු ළමෙක් ගෙදරම ඉන්නවා. සුරංගනාවියා? ඇයි බං? මෙයා ලස්සන නැද්ද? නෑ. ඔය මොකද කරන්නේ? මම බොරැල්ලේ කම්පැනි එකක වැඩ. වැඩේ? මොකද්ද වැඩේ? data entry operator. මොකද්ද? data entry operator. අපේ ඔපරේටර්. කියන්නේ මේ ට්‍රැක්ටර් ඔපරේටර්. නෑ data entry operator. පැහැදිලි නෑ. data entry operator. පට්ට ලොකු රස්සාවක ගෙනේ. නෑ පොඩි එකක්. පොඩි? ඔව්. පොඩි පඩියක් හම්බ වෙන. ඒ කියන්නේ නම දිග වුණාට පඩිය පොඩි. ඔව්. හරි. නංගි ඔයාට මොනවාරි අඩුපාඩුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න. හරි? මම ළඟ සල්ලි තියෙනවා සල්ලි. හරි. ඔය කතාව දැන් නවත්තහන්. ඔබ මේ වතුර එක බිව්වෙත් නෑනේ. වතුර එක. අම්මා පට්ට රසයි වතුර එක පට්ට රසයි.
දෙන්නම නැගිටින්න ඔය නිදාගත්ත මද පස්සට එළිය වෙන්නකන් නිදා ගන්න එපා මූසලගමට. දුව නැගිටින්නකෝ. නැගිටින්න. පියතිස්ස? ඔව් ඉතින් පියතිස්ස තමයි. ඔන්න දෙන්නටම තේ හැදුවා. කට හොදගෙන ආව නම් තේ බොන්නත් පුළුවන්. සල්ලි දුන්නා නම් ඉතින් පාන් ගේන්නත් පුළුවන්. දුවට පුළුවන් නේද පොළ සම්බෝලයක් හදන්න? මේ පියතිස්ස. තමසේ මට කියනවා මේ ගෙයි දොරවල් වහලා තියදී තමසේ කොහොමද මේ ගේ ඇස්සට රින්ගන්නේ? හරියට ස්පයිඩර්මෑන් වගේ. මේක ඉතින් මං හදපු ගේනේ. මගේ ගේ. ඉතින් මේක යන්නේ නැතන් හැදුවෙත් මම. ඉතින් මට බැයි නම් කාටද මේකට එන්න පුළුවන්? මේ තාත්තේ මොකද්ද මේ උදේ පාන්දර දෙන වදේ? යන්නකෝ ගිහින් දවල් වෙලා එන්න. අපිට තියෙන එකම සතුට මේ නිින්ද විතරනේ. ඒක නම් කන්න එපා. හොඳට හිටි. ඊට පස්ස පැත්තට ඇවිල්ලා වදිනකන් තරණ ගාලා මම ඔහම නිදාගත්තාම. අම්මත් එකයි දුවත් එකයි. ඒකනේ මං උඹලට කිසිම දියුණුවක් නැත්තේ. එදත් පාපිසි අදත් පාපිසි මතුවටත් පාපිසි. ඕයි මට පාපිසි වටිනවා තමයි. සාමුසේ මේ කොහෙවත් ඉන්න වල් ගෑණියෙක් එක්ක ගියාට පස්සේ මම මේ ළමයින්ව ලොකු කරගත්තේ පාපිසි වහලා. මට කොහොමද තමුසේට වැඩිය පාපිසි වටිනවා. ඉතින් මට මොකෝ? දැන් ඒතකොට තේ බොන්නේ නැද්ද? මට ඕනේ නැති තේයක් නැහැ. තමුසේ බහිනවා මෙතන එළියට. බහිනවා. මේ පියතිස්සේ මං නරක ගෑණිය කියන්න එපා. මෙතන තේ පොවන්න. හරි ඉතින් උඹට බොන්න බැරි මම බොන්නත් ඒක. පියතිස්ස බහිනවද නැද්ද එළියට? නැත්නම් මං කොස්ස අරන් එන්නද? කොස්ස? මම බය වෙයි කොස්සට. නල්ල මලේ කොස්ස. උඹ ඉතින් හැමදාම ගෙන කොස්සනේ. ගෙනින් බලන්න. කොස්ස. ඒ තාත්තේ යන්නකො තාත්තා අපිට වද දෙන්න නැතුව. කොහෙ යන්නද මේක මගේ ගේ. මාව එහෙම පන්නන්න බෑ. මං හදපු ගේ. පියතිස්ස පහේට පහිනවා. උඹ තන්න මේ. උඹ දන්න පියතිස්ගේ හැටි. උඹ දන්න මේ පියතිස්ගේ හැටි. මම මෙච්චර කෝලි ඉවතුනේ යකෝ. මේ ගේ මගේ. මම මේ ගෙයින් අඩියක්වත් ඕන තැනක ඵලයල්ලා. යකෝ මේ. අයින්සක විදියට ඔළුව පාත් කරන්න ගියාම මුන් එනවා ඔළුවට අල්ලලා නවතින්නේ. අල්ලලා මේකේ බෙල්ලම කරකවනවා. ඒක දැනගනි. කරකවිය. කරකවිය ඉතින්. අම්ම කතාව හොරන්න. නැත්නම් මොකද වෙරින්ද යනවා. හරි. මම ඉවසනවා අදට. හැබැයි පියතිස්සේ අම්මත්ක තියාගන්න. උඹට කවදා හරි දවසක විඳවන්න වෙනවා මගේ මේ ගෑස් වලින් කරන කඳුළුවරට. උඹට විඳවන්න වෙනවා. බලයි යකෝ යන්න. තමයි බම්බුව. විඳවන්න. Good morning, Ayya. good morning නංගියා. අම්මා උදේ පාන්දර මේ වගේ ලස්සන ගැහුළු මෙක්කල good morning කියනකොට මේකට මෝර සනීපයක් දැනෙන්නේ. ඉතින් අයියා වැඩට යන්න?
වැඩට මොන වැඩද? ඇයි අක්කා කිව්වේ අයියා බිස්නස් කරනවා කියලා? බිස්නස්? නංගියා බිස්නස් කිව්වට බිස්නස්ම නෙවෙයි. මම බිස්නස් ඇඩ්වයිසර්. අපි හිතමු නංගියට බිස්නස් එක පටන් ගන්න ඕන කියලා. එතකොට මොනව ඕන කරන්නේ? එතකොට ඇඩ්වයිස් ඕන කරනවා. කෙලින්ම රංජයට අපොයින්ට්මන්ට් එකක් දැම්මා, ගාන ගෙව්වා. ඊට පස්සේ එතන ඉඳන් ලැබෙන බස ගාලා මොනවා? ඇඩ්වයිස්. ඇත්තද? හොඳයිනේ. හොඳයි කියන්නේ මම ඇඩ්වයිස් කරන්නේ බිස්නස් වලට විතරක් නෙවෙයි. දැන් පොලිසිය ඇඩ්වයිස් කරන කාගෙන්ද? ඒත් මගෙන්. DIG මාත්‍යා කෝල් කරලා කතා කරන්නේ කොහමද? එලෝ මිස්ටර් රංජී. එහෙම. එතකොට අන්ඩර්වර්ල්ඩ් එක ඇඩ්වයිස් ගන්නෙත් මගෙන්. උන් කතා කරන්නේ එලෝ රංජි බොසා. එහෙම. නංගි. ඔයා දන්නවද ගෝඩ්ෆාදර්? ගෝඩ්ෆාදර්? ඒ කවුද? ගෝඩ්ෆාදර් කියලා කියන්නේ අන්ඩර්වර්ල්ඩ් එකේ ලොක්කා. අයියා යාව අඳුරනවද? අඳුරනවද? නංගි. මන් තමයි යා. ඔයා අන්ඩර්වර්ල්ඩ් එකේ ලොක්කා? මගේ පළවෙනි ගේම් එක ගැව්වේ නංගි. අම්ජි මොනවද බම් මේ කියවන්නේ? ඔබ කියන්නේ වහලා මේ ළමයා බය වෙනවනේ. මෝ කියන තරමක් කියන්නේ බොරු. බොරු මොඩාද අප්පා පිටේ උන් ඉස්සලා තමන්ගේ දරුවා ওই විදිහට සවුත්තු කරන්නේ. මං සවුත්තු කරේ නෑ. උඹ තමයි විහිං සවුත්තු වෙන්නේ. උඹගේ මේ කෙහෙල් මාල අන්දබජලයක් ගැන කතා කරලා. අන්දබජලේ නෙමෙයිනේ අන්ඩර්වර්ල්ඩ් එක. මොඩාද අප්පා ඔයා දන්නේ නෑනේ මගේ අන්ඩර්වර්ල්ඩ් එක. ඔයා දැකලා තියෙනවද අන්ඩර්වර්ල්ඩ් එක? අඩු ගන්නවා බෑලා බලලා තියනවද? නෑනේ. හරි. නංගි ඔයා ගිහින් ලෑස්ති වෙන්න. වැඩට යන්න පරක් වෙනවනේ නේ? මට අද නිවාඩුවක් ඒ. ඇත්තද? ඉක්මන් කරන්න ළමයි. කවදාවත් වෙලාවට ගමනක් නම් යන්න බෑ ඔයාලත් එක්ක. මොන මන්න ලෑස්ති. කො නංගි? චූටි ඉක්මන් කරන්න. මනෝජා අද මහත්තයාගේ උසාවියේ දවසේ. මේ දොරවල් ජනල් ගේට් සේරම ලොක් කරගෙන රශ්මි මිස් එක ඇතුළට වෙලා ඉන්නේ. මොන හදිස්සියක් වුණත් අපි ෆෝන්ස් වැඩ කරන්නේ. හරි මහත්තයා. මේ අද හොඳයිද? මේ වෙඩින් එක නෙමෙයි යන්නේ උසාවියට. හරි මේක වැඩිද? නෑ මේ ඕක ප්‍රශ්නයක් නෑ යන්න. අද අංකල් බේල් අවුට් කරයිද? ලෝයස්ලා හැම උත්සාහයෙන්ම ගන්නම් කිව්වා. ඒ වුණාට මට නම් ඔය කිසිම ලෝය කෙනෙක් 7-5කටවත් විශ්වාස නැහැ. පොඩිද කට වහගන්නවද? මනෝජා මහත්තයා කිව්ව දේ අහුණානේ. කාටවත්ම දොර අරින්න එපා. ඉක්මන් කරලා යන්න ළමයි. යන්න කලින් මට දේවාලට ගිහිල්ලා පඳුරක් අයින් කරන්නත් ඕන. යන්. ආන්ටිලා පරිස්සමින් යන්න. කවුරුවත් දොරවල් අරින්න එපා. රශ්මි ඔය පොඩ්ඩක් බලන්න. හරි මම බලන්නම්. අභිෂේක. පරිස්සමින් ඉන්න. අද අංකල් නිදහස් වේවි. බය වෙන්න එපා. කියෝ. මම රංජේ දැන් ඒතකොට ඇවිත් ඉන්න කියලා කොහේ කෙල්ලක්ද? අමරේ මල්ලේ. දැන් ඔත්තු අනුන්ගේ දේවල් ලෝන එක නවත්තන්නකෝ අප්පා. උයාට මොකටද අපේ ගෙදර ඉන්න බෝඩර්ස්ලගේ ගම? නෑ ඉතින් මේ හුවේ දැනගන්න ඇහුව. එයා වෙල්ලමුල්ලි වයිකාල්. කොහෙද? වෙල්ලමුල්ලි වයිකාල්. ඒ කොහෙද අප්පා ඒ? පුදුකුටිරි පුදියන්නේ ඊට පොඩ්ඩක් යයි. දන්නේ නෑ. දන්නේ නැත්නම් ඉතින් කටයි පස්සේ වගේ ඉඳපන් අනුන්ගේ රෙද්දවල් වань නැතුව. රංජයි මං හැමතැනම බැලුවා. කවුද මාව? ඔව් මේ පොඩි වැඩක් කතා කරා. වැඩ? මොකද වැඩේ? ඒකද මේ මෙහෙම කියන්න බෑ පොඩ්ඩක්. හරියට යන්. රහසක්? අපි කැමති රහස් දැනගන්න. නේ? කැමතිද? දැන් උඹටයි මටයි දෙන්නටම කිව්වම කොහොමද කොහේ රහසක් වෙන්නේ?
හරි රංජය එන්න ෆින්. රංජය අපි දැන් මොකද්ද මේ වැඩේට කරන්නේ? මොන වැඩේට? ඩිංකගේ වැඩේටද එහෙම නැත්නම් අභිෂේක නංගියගේ වැඩේටද? දෙකටම. ඩිංක මල්ලිගේ වැඩේට නම් මොකද්ද කරන්න කියලා මම තාම හිතනවා මල්ලි. ඒතර අභිෂේකගේ වැඩේ? අභිෂේක නංගියගේ ඒක නම් මල්ලි ඒකත් මල්ලි තාම හිතනවා. කොහොමද ඒක? ඔයා ඕම හිත ඉන්නකොට පෙරහැර ගිහිල්ලා තියෙයි. දරුගෙන අඩුවත් එක්ක. කාගේ? අභිෂේකගේ තාත්තගේ. අර ඔරට සල්ලි කාපු එක අපිව කාපු එක. අපිව? එහෙම දාස. ඔයාව නම් කෑවේ නෑ. වාට ලක්ෂ 40ක් හරි හම්බුණානේ. අපිට තමයි 7-5ක්වත් නැත්තේ. අපිට නෙවෙයි ඔයාට. ඩිංකටත් යන ලක්ෂ 5ක් හරි 10ක් හරි. මම රදා ඔයාට කිව්වේ. අනේ ඉතින් රංජි අයියේ මොකක් හරි හිතන්නකෝ. හරි. අභිෂේක නංගිගේ වැඩේට අපි පොඩි පික්චර් එකක් ආපහු ඇඩ් කරමු. අනේ පිහිලු නෙවෙයි රංජි අයියේ මගේ මේ පොළු අවුල් වෙලා තියෙන්නේ. ඔයා ඊයේ කරපු වැඩේ හින්දා අභිෂේක තවත් මාව සැක කරන්න ගත්තා. කලින් දැකලා තිබ්බනම් කියන්න තිබුණානේ ඔයාට. මට දවසක් මල්ලිලා ගේ ළඟදිත් හම්බුණානේ. මට අමතක වුණා කියන්නකෝ අප්පෝ. අප්පා තමයි. හම්බුව. මේ ඔයා දැන් ගම කෑවනම් ඔයාම මේක ගොඩ දාලා දෙන්න. හරිද? හරි පොඩ්ඩක් ඉඳපන් ගොඩ දාලා දෙන්නම්. මෙතන වාත වෙනවනේ. අමතන්නේ මොකද කරන්නේ? උඹට කන් ඇයි නැද්ද? අමතන්නේ. තාත්තේ මොකද මේ බෙරිහන්දනේ වත්තේ උන් හිනස්සන්නද? වත්තේ උන් hina වෙන්නේ මට නෙමෙයි උඹලට. මම මේක විතර ගෘහමූලිකයා. එතකොට ගෙදර ඉන්න ගෑනු දැනගන්න ඕනේ. Taman කණ්ඩි ඉස්සලා ගෙදර ඉන්න පිරිමියට ඉස්සලා කෑම ටික දෙන්න. හරි ඉතින් මේ ඔයාට තමයි ගෙනාවේ. මේ මොනවද? පානයි පරිප්පුයි. කවුද හැදුවේ? හදපු කෙනා වැඩක් නෑනේ. දුන්නු දෙනේ කන්න ඕනේ. දුන්නු දෙය ගන්න මම මොකෙක් කියලා හිතුවද? යකෝ උඹලා දැනගනින්න උඹලා වැටිලා ඉන්නේ මේ මගේ තන. මම පුග්ගෑවත් උඹලා දෙන්න බැල්ලිය දෙන්නෙක් වගේ පාට බහින්න ඕනේ. පියතිස්ස ඔය දුන්නු දෙය කාලා කට පියාගෙන බහින මෙතන එළියට. මට එළියට බහින්න කියන්නේ තෝ කවුද යකෝ? පරට්ට බැල්ලි. තෝ දන්නේ මං කවුද කියලා? තාත්තේ මට පුළුවන් තෝ ඕන්නම් මෙතනම පාවන්න. තේරුණාද? මං නැති අතරේ වත්තේ උන් එක නාඩ ගන්නටලා දැන් එනවා පක්කිනියම්ම වෙන්න. තාත්තේ කිව්වේ? ඈ මොකක්ද කිව්වේ? හරි එහෙනම් බලන්න උඹද විනාන්නේ මමද කියලා බයිතා ගනින් උඹ වහ කෑවා කියලා අනේ පාසානම් කෑවා කීතා ගනින් පොඩි ඩෝල් බිව කියලා ගනින් ඔබ දන්නේ මේ පියතිස්සියා කියන්නේ කවුද කියලා උඹට වගේ මිනිහෙක් ඔබ දන්නේ හරි බලාගමු ලේසියෙන් අරින්න මේකම බලාගමු ඔබ දන්නේ රශ්මිස් නේද? අනේ මනෝජ එන්න. මම මිස්ටර් තේ එකක් හැදුවා. අනේ අයි කරදර උනේ. තේ එකක් හදන එකේ මොන කරදරයක්ද මිස්? මනෝජ බිව්වද? මම බොන්නම්. මිස් බොන්නකෝ. අද අංකල් නිදහස් කරයිද? මහත්තයා වරදක් කළා නෑනේ මිස්. ඒක නිසා මහත්තයාට කරදරයක් වෙන එකක් නෑ. ඒක තමයි මාත් කියන්නේ. වික්ටර් අංකල් කවදාවත් ඒ වගේ වැඩක් කරන කෙනෙක් නෙවෙයි.
කවුරු නැතත් ඒක මං කියනවා. ලොකු මහත්තයා වගේම තමයි අපේ ඩිලාන් මහත්තයා. 1000කින් හොයාගන්න බැරි මහත්තයෙක්. අභිෂේක මිස්ගේ වාසනාවට තමයි ඩිලාන් මහත්තයා වගේ කෙනෙක් හම්බුනේ. ඔයා ඩිලාන් අඳුරනවද? මේ මම ඉස්සර වැඩ කළේ ඩිලාන් මහත්තයාගේ නෑදෑ ගෙදරකනේ. ඒ නෝනාලා රට ගියා. ඉතින් ඒ අතරේ මම මෙහෙට ආවා. ඒක නිසා මම දන්නවා ඩිලාන් මහත්තයා ගැන. කවුද? කවුද දන්නේ නැහැ. කවුරුණත් ගේට් එක අරින්න එපා කිව්වනේ. අපි ගෝකටත් ගිහින් බලමු. මං එන්න. අපි බැල්කනියට ගිහින් බලමු. එතන ගේට් එක පේනවනේ. දෙයනේ දෙයනේ ජූඩ් නේද? ජූඩ්? ඔව්, ඩිලාන්ගේ යාළුවා. අපි දැන් මොකද කරන්නේ? අරිමු ගේට් එක. ඩිලාන්ගේ යාළුවනේ. මට බයයි රශ්මි මිස්. මොකටද බය වෙන්නේ? එයා හොඳ මිනිස්සෙක්. යම් ගේට් එක අරින්න. ගේට් එක? මොකද ළමයෝ බය වෙලා? එන්නේ අමු. කවුද ගෙදර? කවුරුත් නෑ. ඔක්කොම උසාවි ගියා. ජූඩ්? එතකොට අර කවුද? එයා විතරයි ගියේ නැත්තේ. ගේට් 1 ලොක් කරා. රශ්මි කොහමද? වරදක් නෑ. හොඳින් ඉන්නවා. අපි ආවට කමක් නැද්ද ඇතුළට? ඔයාගේ යාළුවා නම් කිව්වේ කාවත් ඇතුළට ගන්න එපයි කියලා. කවුද යාළුවා? ඇයි යන්නේ ඩිලාන් ඔයාගේ යාළුවා නෙවෙයිද? ආ. ඒතර ඔයා මාව ඇතුළට ගන්න නැද්ද? නෑ නෑ එන්න. මං නිකන් කිව්වේ. එන්න ඉතින්. එන්න. වාඩි වෙන්න. මනෝජා මහත්තයාට බොන්න මොනවද හදනවද? අද මිස්ටර් දුනුවිලගේ නඩුවල නේද? මං ඒක දැනන් හිටියේ නෑ. අද අංකල්ට අප ලැබුණොත් හොඳයි. ඔව්. ගොඩක් හොඳයි. ඉතින් ජූඩ් ප්ලීස්. ඔයා මේ විදිහට මෙහෙට එන්න එපා. ඔයා දන්නවා මං ඉන්නේ අනුන්ගේ ගෙදර කියලා. අනික රුක්ෂාන් දැනගත්තොත් මාව මරයි. රුක්ෂාන් හම්බුණාද ඔයාට? නැහැ. එදා සිද්ධියෙන් පස්සේ මං එයාව දැක්කේ නැහැ. ෆෝන් එකත් ඔෆ්. මං හිතන්නේ ආයෙ මිනිහා ෆෝන් එක ඔන් කරන ගන්න නැති. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් ඔයා මිනිහා ගොළුව බැලුවනේ.
මිනිහට එපා වෙලා ඇති. මම දැන් නම්බර් එකත් මාරු කරලා ඇති. මට තේරෙන්නේ මට ඒ වෙලාවේ මොනවා වුණාද කියන්න. මම ඒ කරපු වැඩේ වැරදි. නෑ රශ්මි. ඔයා ඒ වෙලාවේ කරේ ඔයාට කරන්න තියෙන හොඳම දේ. ඔයාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ලාරමල්ලියා ඔය ඉන්න බර කල්පනාවක් වගේ මොනවාද මෙච්චර කල්පනා කරන්න තියෙන්නේ? කල්පනා කරන්න දේවල්ද නැත්තේ රංජයි? මල්ලි මේ කල්පනා කරනකොට ටාගට් එකටම කල්පනා කරන්න. හරි? එක මොකද්ද? ඩිංකගෙන් කොහොමද සල්ලි ටික උස්සන්නේ? එතකොට දෙක ඩිලානියට ගේමක් දීලා කොහොමද අභිෂේක බච්චන් කසාද බඳින්නේ? මේ වෙලාවේ මට ඕවා කල්පනා වෙන්නේ නෑ බං. හරිනේ. මල්ලිට මේ වෙලාවේ කල්පනා වෙන්නේ අපි දෙන්නක ඩීල් එක. කොහොමද රංජයට අරුණියක්කව සෙට් කරලා දෙන්නේ? ඕ ඒකත් පට්ටම ටොපික් එකක් කල්පනා කරන්න. ඒම දාස. අනේ මේ රංජයි මට පොඩ නිදහසේ ඉන්න දිලා යනවද කරුණා කරලා? ලාරා කපටි කොටා යනවා කපටි කොටා. කවුද? කපටි කොටා. ඉතින් මේකට නෑනේ කපටි කොට්ටු 10ක් 15ක් ඉන්නේ එකයිනේ ඩිංක ඩිංක. අම්මා ඩිංක වල්ලියා. ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ ගෙවෙනවා ඔය. පුංචිම පුංචි කාමරයකට දිය කර අරින මුණ ජීවිතයක්. තරුණ ජීවිතයක් අප්පා. මන්නම් ඉතින් පුංචි කාමරයක් කියලා කියමුකෝ. එතකොට අරු තනි කර මහපාරේ. උඹත් ඉතින් එහෙම තමා. මම නම් හිතාගෙන ඉන්නේ ළඟදිම මේ සුපිරි ගයක් ගන්න. අර ඔගොල්ලෝ රෙන්ට් එකට හිටියේ අන්නේ වගේ එකක්. රෙන්ට් එකට? ඔව්. අර මම ඇවිල්ලා සල්ලි ඉස්සුවේ. ඉතින් අන්න ඒ වගේ මල්ලි වැඩිය ලොකුත් නැති වැඩිය පොඩිත් නැති මීඩියම් සයිස් එකක. කොහමද? හොඳයිද? හොඳයි හොඳයි. මේ මල්ලි මේ ඒකද රෙන්ට් එක කීයද? 15යි. මල්ලි මේ ඔගොල්ලෝගේ අයිතිකාරන්ට බාර දුන්නද? ඔව් මං ඒක මාසෙකටනේ ගත්තේ. ඔයා ළඟක දීපෙත්ති ගියේ නෑ? නෑ. ඇයි මොකටද ආන්නේ? නෑ ඉතින් ඒක තිබ්බනම් මේ අපි තුන් දිනාටම ඒකට වෙලා ඉඳ තිබ්බනේ. නැත්නම් මේ වද්දට එනෝනේ අප්පා මේ එක එක අපි හොයාගෙන. මේ ඇත්තටම උඹ ඒක බාර දුන්නද බං? ඔව් බං. ඇයි මම උඹට කිව්වේ? ෂී. පරාදේ. දැන් තමයි හිතෙන්නේ ඒක තිබ්බනම් හොඳයි. මගේ බඩ එකපාරටම අවුල් වුණා. මේ මම ලැට් එකට ගිහලා ටක් ගාලා එන්නම් උදේ. එතකල් ඔය දෙන්න පොඩ්ඩක් ටෝක්ස් කර කර ඉන්න. මට ඔරෙන් ඉතින් දෙන්නට කතා කරන්න දෙවුනුත් ඇතිනේ නේ. යන්නම් ඈ. ගිලින්න. මන් දන්නවා. රුක්ෂාන් මට ගැලපෙන කෙනෙක් නෙවෙයි. ඒත් මන් දැන් එයාට වචන දීලා ඉවරයි. මං ඔයාලට කිව්වනේ. ඔයා මේ මිනිස්සුන්ට වචනයක් දුන්නට කවදාකවත් මේ මිනිස්සු ආයෙ ඔයා හොයාගෙන එන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මං ඒක දන්නවා. හරි. කමක් නැහැ. එයා ඉද නැද්ද කියලා මම බලාගෙන ඉන්නවා. එතන මමයි වැරද්ද කළේ.
මං ඔය එක කතා නොකළ හිටියානම් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලා මේ වැරද්ද කරේ. මමයි වැරද්ද කරේ. මමයි ඔයාලට කෝල් කරේ. තනියටින් අප්පුඩි ගහන්න බෑයි කියලා දන්නවනේ. කමක් නෑ. වරුක්ෂා නිකන් කැමති දවසක් බලාගෙන ඉන්න. හැබැයි ඉතින් ඒකේ සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නට පස්සේ ඔය තීරණයක් ගන්න. මට ඕන එක දෙයයි. ඒ ඔයා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන එක. ජූඩ්වාට පිං. පිං. ඇයි පිං? එදා රෑ මාව හොයාගෙන ඇවිල්ලා මගේ ජීවිතේ බේරුවට මට කන්න බොන්න දීලා මාව හොඳින් බලාගත්තට. ඒක ඉතින් මගේ යුතුකමක් නේ. sorry. මම නොකියාවට. ඇයි මගෙන් අහන්න නැත්තේ? ඇයි මං ඔය ගෙදරින් ආවේ කියලා? ඇයි මට ඒකට බනින්නවත් නැත්තේ? ඔයාගේ පැත්තෙන් හිතුවම ඔයායි ගත්ත තීරණේ හරි. පාලු කෙදරක නාදුනන මිනිහෙක් එක්ක තට්ට තනියම මට ඒක තේරෙනවා. ඉතින් උත්තරේ දන්න ප්‍රශ්නකට මම මොකටද ඔයාගෙන් උත්තරයක් අහන්නේ? ඔයා හරි හොඳයි ජූඩ්. හොඳයි? මං? ඔව්. ගොඩක් හොඳයි. thank you. මගේ ජීවිතේට මට හොඳයි කියපු පළවෙනි කෙනා තමයි ඔයා. වෙන්න බෑ. ඒක තමයි ඇත්ත. හරි. මං දැන් හිටියේ ඇති. මං දැන් යන්න ඕනේ. ඇයි? තව ටිකක් ඉන්න. අනේ. බෑ රශ්මි. මං දැන් යන්න ඕනේ. thank you මාව ගෙට ගත්තට. thank you මගෙත් එක්ක කතා කරාට. අපි ආයෙත් හම්බෙමු. oh shit sorry. මට වැරදිලා කියවුනේ. මං දැන් යන්නම්. වැරදිලා කියුණාට කමක් නැහැ. පරිස්සමින් යන්න. අපි ආයෙ හම්බෙමු. නෑ මං අහන්නේ ඔබ ගාව සත්‍යයක්වත් ඉතුරුුන්නේ නැද්ද? ඇයි උඹ හිතන් ඉන්නේ මම 4 කෝටියෙන් ගානකට කෙලියා කියලාද? නෑ නෑ බං මං එහෙම හිතන්නේ නෑ. හිතන්නේ නැත්තම් මොකටද බං අහන්නේ? හරි. ඒ කතාව පැත්තක දාපන්කෝ. මේ ඔබ හරි මට හරි ඇඩ්වයිස් එකක් දීපන් බං මේ ඩිලානයාගෙන් අභිෂේකව බේරගන්නේ කොහොමද කියලා. මං උඹට දෙන එකම ඇඩ්වයිස් එක තමයි උඹේ පැත්තවත් බලන්න නැතුව මෙන්න මේට වෙලා ඉඳන්. බලපන්කෝ උඹ හින්දා උඹේ පරිප්පු මටත් කන්න වෙලා බං. අප්පා දකින්න සන්තෝසයි. දකින්න සන්තෝසයි? ඒ මොකද? උඹලා දෙන්න මෙහෙම ඇලලාගේ කයියක් ගහගෙන ඉන්නවා. උඹත් වරෙන්. එතකොට සම්පූර්ණ වෙනවනේ. මම යනවා බං. ලාරා මොකද්ද බං අපිට වෙලා තියෙන්නේ? මම යනවා බං මට මේ අභිෂේකගේ වැඩ වගේක් තියෙනවා. ගිහින් එන්න.
අනේ යකෝ. උඹ හිතන්නේ උඹ ඔය මහලුකු අභිෂේක කුමාරි හාමියව මතක් කළාම මට රිදෙයි කියලාද? මේ ලාරා මල්ලි දිලි ඒගොනා වික්ක හරිද? කොහමද ඒක? කීයකට දන්නේ වික්කේ නේ? එහෙනම් ඒ හම්බ වෙච්ච සල්ලි වලින් උඹ දැන් ගනින් බූරුවෙක්ව. බූරුවෙක්? ඔව්. ගන්න තමයි හිතාගෙන ඉන්නේ බූරුවෙක්. මේ සල්ලිත් ගෙනාවා. ඒත් කොහෙද? බූරුවා යනවනේ. ගානවත් කතා නොකර. මොකද්ද උඹ කියන්නේ? නෑ මේ බූරුවා යනවා කියලා. හැබැයි ඉතින් මට ඕනේ නිකම් බූරුවෙක්. පුත්තලම් බූරුවෙක් නෙවෙයි. ඒ හින්දා ගියත් කමක් නෑ. දිලිය මේ ඔය කට වහගනින් හරිද? අයියෝ ලාර නවත්ත ගනින් බං ඕක. දැන් උඹල් දෙන්න ආයෙත් මෙතන ගුටි ගෙලියක් යයි. මේ ආපන්. මේකිත් එක්ක මේ තියෙන බොරු තරහ මරා අමතක කරලා කලින් හිටියා වගේ හොඳින් හිටහන්කෝ බං. එහෙම දාස. උඹට ඕන උඹ ඉඳන් මට ඕනේ නෑ. මොකද මම කලින් දැනගෙන හිටියේ නෑනේ මේ 2.50 වතු කුමාරියෝ මගේ ඇඟේ එල්ලෙන්න බලාගෙන ඉන්නවයි කියලා. ඔව් 2.50 වතු කුමාරියෝ හොඳයි ඔය කෝටි 4 ගෙවල පෙරේතියන්ට වැඩිය. ඔය කෝටි කුමාරියෝ පස්සට පයින් දෙයක් ගහපු දවසට ඇවිත් වැටෙන්න වෙන්නේ මේ වතු කුමාරයන් කකුල් දෙක ගාවට. අන්න ඒක මතක තියාගන්න. දිලි උඹට මොකද්ද බා වෙලා තියෙන්නේ? ඔබ කවදද මේ වට්ටියම්ම වගේ කතා කරන්න පටන් ගත්තේ? පටන් ගත්තේ දැන් ඉඳලා. මුන් හිතන් ඉන්නේ මුන්ගේ මේ කුණු ගඳ ගහන කටවල් වලින් වැටෙන හැම කුණු කතාවක්ම අපි අහන් ඉන්න ඕනි කියලා. මේ ගඳ ගහන්නේ අපේ නෙමෙයි තොපේ මේ මගෙන් සවිස්තරාත්මකව අහගන්න එපා දිලිය හරිද? ලාරා මේ දැන් ඔබ යන්න නේද ගියේ? දැන් ඵලයන් ඉතින්. කොහමද ඒක? දැන් යන්න ගියේ කනවත්ත ගත්ත කවුද දන්නේ නැහැ. අම්මෝ ගෙදර ආපුවම තියෙන සනීපයක් අප්පා. අංකල් දුවත් නේද? කලින් ඔෂර් දාගන්නද? ඉස්සර දෙක බිලමු. කොඩිලා? දැන් ඒක නෙමෙයි මොනාරි කනවද? මොනාරි කමු එන. මන්ටක් ගාලා. දු යකෝ. ගා කොහෙද හිටියේ? මේ ටයර් එකේ හුලම් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ ඒක බලවංක. එන්නකෝ වඩි. කියන්න වඩි. විලාන් තමයි මම දරුවෙක් වගේ බලාගත්තේ. එතකොට අපි බැලුම නෑ. නෑ දරුවෝ එහෙම නෙමෙයි මම කිව්වේ. ඕගොල්ලන්ට බෑනේ ඉතින් රිමාන්ඩ් එක ඇස්සේ පොලිසිය ඇස්සේ රින් ගන්න. අනේ මන් දන්නේ මට වචන නෑ ඩිලාන්ට ස්තුති කරන්න. එක දවස් දෙකක් කරන්න හරි හැම දවසෙම ආවා මාව බලන්න. ඕක මොකක්ද අංකල්? අංකල් මට මගේ තාත්තා වගේනේ. අනෙක ඉතින් මේ වෙලාවට නැති උදව් වෙන මොකටද? ඒක නම් ඇත්ත තමයි ඩිලාන්. කීයෙන් කී දෙනාද මාව බලන්න ආවේ? කීයෙන් කී දෙනාද අඩු ගානේ ගෙදරට හරි කෝල් එකක් දීලා බැලුවේ? මගේ හොඳම යාළුවෝ කෙනෙක් මිනිස්සු ඔක්කොම ඉලා මගේ ඇරියා. ඒගොල්ලෝ හිතන්නේ නැති අංකල්. ඒගොල්ලොත් මේකට පැටලෙයි කියලා. ඔප්පු වෙන්නත් කලින් ඉතින් අංකල්ව වැරදිකාරය කරලා දඬුවම් දීලාත් ඉවරනේ කට්ටිය. ඇත්තටම තාත්ති මොකක්ද දැන් මෙතන වෙලා තියෙන්නේ? කවුරු හරි අපේ ගෙදර හොරසලි ගෙනත් දාලාද? ඒක ඉතින් අපිටම තමයි හොයාගන්න වෙන්නේ. මොකද පොලිසිය ඉන්වෙස්ටිගේෂන් කරන්නේ මාව වැරදිකාරය කරන්න මිසක් නිවැරදිකාරය කරන්න නෙමෙයිනේ.
නැහැ මං හින්දා ඔයගොල්ලන් ගෙදරට කරදර වෙනවට. අනික ගෙදර කවුරුත් නැති වෙලේ ජූඩ් මෙහි ආවම ආන්ටිලා හිතයි මං ගෙන්න ගත්තා කියලා. හරි හරි ඉතින් මං කියනනම් අම්මිට ඔයාගේ හැම දෙයක් නැහැ කියලා. අනේ මට යන්න දෙන්න අභිෂේකා. හරි. යන්න දෙන්න. හැබැයි යන්නේ කොහෙද කියලා කිව්වොත් විතරයි. මං ඇනෙක්ස් එකටම යන්නම්. ඇයි? නෑ මේ අං එනවද කියලා බැලුවේ. විහිළු නෙවෙයි යන්නේ. මං හිතන්නේ රුක්ෂාන් මාව අමතක කරලා ඉන්නේ. ඒකයි ආ ෆෝන් ඔෆ් කරන් ඉන්නේ. මට අයගෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි. නැති වෙයි කියන්නේ නොකරයි කියන එක නෙවෙයිනේ. ඒ නිසා පිස්සු නටන්න නැතුව මෙන්න මෙහෙට වෙලා ඉන්න. අඩු ගන්න වෙන තරක් හොයාගන්නකම්ම ඕනනම් වෙන තරක් හොයාගෙන අන්න එතනටම යන්න. මට ක්ලාස් එකට යන්නත් ඕන. මටත් ක්ලාස් නම් යන්න ඕන. ඒ තාත්ති ගෙදර ආපුවම මං එහෙම යන්නේක හරි නෑනේ. මං කියන්නද? ඔයා ක්ලාස් එකට ගිහිල්ලා සර්ට මේ මගේ ප්‍රශ්නෙත් පොඩ්ඩක් කියනවද? එතෙන්ට රුක්ෂාන් ආවොත් නෑ. එතෙන්ට රුක්ෂාන් එන්නේ නෑ. ඒක ලාරාගේ මීටින් පොයින්ට් එකනේ. බලන් ගියාම අපිත් ආශ්‍රය කරලා තියෙන්නේ මරු කට්ටිය. විමලාවතී සර් මේකද මේ විමලාවතීලා ගී විමලාවතී ඔව් සර් විමලාවතී ගෙදර ඉන්නවද ඉන්නවා සර් අපිට ගින්න අම්මේ ඇයි සර් සමුන්ද විමලාවතී කියන්නේ ඔව් සර් මම මේ කල්පනා කළේ මැරිච්ච චමින්දගේ අම්මා නේද මේ එහෙමයි සර් මේ ළමයා දැක්ක ගමන් මට මතක් වුණා තමුන්ව දැක්කහම ඒක තහවුරු වුණා අපි මේටි ඉස්සලා කීප වතාවක්ම හම්බෙලා තියෙනව නේද ඔව් සර් මොකද්ද මේ අලුත් ප්‍රශ්නේ මොකද්ද සර් තමුන්ගේ සැමියා පැමිණිල්ලක් කරලා තියෙනවා තමුන් සැමියාට දේශ සහගත විදියට සලකන විදියට
ඒ වගේම වදබන්ධන වලට ලක් කරනවා කියලා. මේ කතාව ඇත්තක්ද? පියතිස්ස දැන් ඔය පැමිණිල්ල කෙරුවේ සර්? පියතිස්ස තමයි දාලා තියෙන්නේ. දැන් මේ පියතිස්ස කො? අනේ සර් කොහොමටත් මේ මිනිහා මේ ගෙදර නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ තමුන් පියතිස්සව ගෙදරින් පන්නලා තියෙන්නේ. නෑ සර් මම පැන්නුවේ නෑ. ඒ මිනිහා මේ වෙන ගෑණියෙක් අරන් ගිහලා කොයි කාලෙද? මම මේ පහුගිය සිද්ධි ගැන නෙමෙයි අහන්නේ. මම මේ අහන්නේ ඊයේ පෙරේද වෙච්ච සිද්ධිය ගැන. අනේ සර් මේ මිනිහා බීගෙන ඇවිල්ලා අපිට කරදර කරනවා. දැන් මේ ගේස්සට රින් ගන්න පටන් අරන්. එහෙනම් ඉතින් මේ ප්‍රශ්නේ මෙහෙම විභාග කරන්න බැරුවයි. කොහෙන්ද පියතිස්ස? ඔය වත්තේ කොහෙද ඇතිස? ළමයෝ මිනිහවගෙන් එක්කගෙන එන්න. මිනිහට කියන්න පොලිසියෙන් ඇවිල්ලා තියෙනවා කියලා පැමිණිල්ලක් විභාග කරන්න කියලා. ඉක්මනට එන්න කියන්න. අද මට වැඩ බොහොමයක් තියෙන දවසක්. ආයේ මිනිස්සුන්ට වෙන දඬුවමක් නම් ඕනේ නැහැ. සති දෙකක් රිමාන්ඩ් එකේ තිබ්බනම් හොඳටම ඇති. දැන් බලන්න ඕක ඇතුලේ ඉන්නේ ඔක්කොම වැරදිකාරයෝ නෙමෙයිනේ. ඈ ඕක ඇතුලේ ඉන්නේ සැකකාරයෝ. ඕකෙන් කීයෙන් කී දෙනාද වැරදිකාරයෝ වෙන්නේ? ඈ දැන් බලන්න මං ගැන. මං හොඳටම දන්නවා මේ හොරසල්ලි කේස් එකට මම සම්බන්ධ නැහැ කියලා. ඒත් ඉතින් මාත් දවස් 14ක් ඕකේ දුක් විඳලානේ. අපේ රට දියුණු රටක් නෙමෙයිනේ අංක. ඒ රටවල වල හිරගෙවල් ලස්සනයි අපේ ගෙවල් වලටත් වඩා. හරි. දැන් ඕලි වැඩක් නැහැ. දැන් අපේ දුවගේ ප්‍රශ්න මොකද කරන්නේ? ඈ? අර යෝධයාගෙන් කිසිම ගැළවීමක් නැහැනේ. අංකල් මට පුළුවන් අභිෂේකව ආරක්ෂා කරන්න. අභිෂේක මාත් එක්ක හිටියොත් අභිෂේක සුරක්ෂිතයි. ඊටත් වැඩිය අපි ඉක්මනට මැරි කරොත් එහෙම ඔය ගෝතයා පස්සෙන් එන එක නතර වෙනවනේ. මේ ප්‍රශ්න ඇස්සේ කොහොමද අපි වෙඩින් එකක් ගන්නෙ? අනික ඉතින් මේ දේවල් කලබලෙට කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. නෑ ආන්ටි මම කියන්නේ ඉක්මනට වෙඩින් එක ගමු කියලා නෙමෙයි. මං කියන්නේ ඉක්මනට රෙජිස්ට්‍රේෂන් එක කරමු කියලා. පස්සේ මීට වෙඩින් එක කරන්න පුළුවන් නේ. හැබැයි ඒකත් හොඳ දවසක්. මං නම් කැමති නෑ එහෙම කරනවට. මේ ප්‍රශ්න ඇස්සේ ඔච්චර වැදගත් දෙයක් කරන්න පුළුවන්. අනිත් එක ওই දේවල් කලබලෙට කරන්න පුළුවන්. මානෙල් අපි කලබල වුණේ නැත්තම් මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඔයා ඊපතන පොඩ්ඩක් හිතන්නකෝ. අනිත් එක ඩිලාන් කියන අපි දරුලොත් වගේනේ දැන්. අනේ මම මගේ හිතට නම් මම මොකද්ද වගේ. එතකොට අයියේ ඔය අන්ඩර්වර්ල්ඩ් කියන අය ගොඩක් දරුණුද? ගොඩක් නෙමෙයි පට්ටම දරුණුයි. ඕ ඒ උනාට නම් ගියා මේ බොක්ක පට්ට හොඳයි පට්ට හොඳයි. බොක්ක කියන්නේ? හරි අපේ බොක්ක තියෙන්නේ මේ මෙතන බොක්ක තියෙන්නේ. ඔයාලා බොක්ක තියෙන්නේ පල්ලෙයනේ. කොයිද මේ මොකද්ද අපි කතා කරන්නේ? කතාවත් මතක නැතුව කියන්නේ අප්පා. ඔයා මේ හරස් ප්‍රශ්න දාවන්නේ මැද්දෙන්. හරි. නංගියා දන්නවද අර රාජගිරි IDH පාර තියෙනවා අර ඉන්න පත බීඩින් එකක් ගාලා නෑනේ යනකොට බලන්නකෝ අප්පා ඒ පත බීඩින් එක ගාන්න කලින් එතන තිබුණේ මේ අම්මෝලක් ඒ කියන්නේ අරක්කන් පදම් කරන මෝලක් හරි මේ එතන හිටියා අන්ඩර්වර්ල්ඩ් එකේ පට්ටම පට්ට කිරුමෙක් කවුද රංජි මොන රංජිද කානුවේ ගෙදර රංජි බම්බුව කොටියගොඩ රංජි ඉස්සර කොටියගොඩ රංජි කිව්වම ඩර් ගාලා මුළු කොළඹම හෙල්ලුම් කරනවා ඉතින් අන්නේ වගේ මම අන්නේ දැන් ඉන්නේ කවුද රංජි මුඩ රංජිද කේජී රංජි කියන්නේ මම අයියාගේ නම කිව්වත් කොළඹ හෙල්ලෙනවද එල්ලෙන වෙති ඉතින් අපි නම කියලා බලලා නෑනේ. අයියා මිනි මරලා තියනවාද? මිනි? තාම නෑ. හොරකම්? මම නංගියට කවුරු හරි එම කිව්වද? කුඩු. මොකද්ද? නෑ මං ඇහුවේ කුඩු ඉක්ුණනවද? ඔයාට මෙන්ටල්ද? එහෙනම් කොහමද අයියා අන්ඩර්වර්ල්ඩ් වෙන්නේ?
අන්ඩර් වර්ල්ඩ් කෝට් ඉතින් අන්ඩම නෑ මම. මැද හරිය. ඒ කියන්නේ මීඩියම් සයිස්, මීඩියම් වර්ල්ඩ්. කටින් නේ අන්ඩර්වර්ල්ඩ්. මොකද්ද? නෑ මං කිව්වේ කටින් කියලා. ඉතින් කොයි දෙයක් කටින් නං ගියා. රට කරන්නෙත් කටින්, බණ කියන්නෙත් කටින්. ඈ එහෙමනේ ඉතින් කටේ තියෙන දේ ඉතින් අතේ නෑනේ. ඒකනේ ඇත්ත. ආගන්නකො අපෙන්. මම අරපන්. මම මේ තේක හදාදා බං ඉතියේ. බොනත් ඒක. ටීද ප්ලේන් එක. ප්ලේන් ටි බං. ආ ප්ලේන් එක. එන වැඩි එපාවම් භාගයක් තාප. පාවෙලාවන් තියෙන ජීවිතේ. ඒ පාර මොකද? නෑ ඉතින් මේ අභිෂේකයේ කේස් එක තමයි. කියන දෙයක් අහන්නෙම නෑ බං. ඉතින් අහන්න නැත්තම් කියන්න නැතු නිදහන්. එහෙම කියලා බෑනේ බං ඉතින්. වුනේ බං ඒකි. බලාගෙන යෑම දැන් මෙහෙමකුත් තියෙනවා. අපි ඩිලානයට හොරා කිව්වට හොර සල්ලි අච්චු ගා තියෙන දුනු වෙලේ බං. මම නම් හිතන්නේ අභිෂේකලත් මේවට සම්බන්ධ ඇති. මං හිතන්නේ නෑ. නැත්තම් බං ඔච්චර කියලත් පිළිගන්නේ නැත්තේ ඇයි? බලාගෙන ගියාම මේ හොරු සෙට් එකේ අහිංසකම හොරු අපි. දුනු වෙල්ල කම්බ හොරු. සල්ලි නැති එක අනිත් ප්‍රශ්නේ බං. නේ? උඹ යතේ කීයක්වත් නැද්ද ගන්න? මගේ යතේ උඹට පිස්සුද බං? මාත් මේ නන්නත්තර වෙලා ඉන්නේ. තියනවා මට ගියක් හරි දීපන්. කොහොම සල්ලියක් අත ගාපුන්ද බං අපි? වැඩක් නෑ බං. දෙයියෝ අපිට නියම කරලා තියෙන්නේ මෙහෙම ඉන්න කියලා බං. නැත්තම් අර රොබරියකින් ගත්ත සල්ලි හොර සල්ලි වෙයිද? ඒකිනුත් හොර සල්ලි රංජියට ගියා. දෙයියෝ කැමති නෑ බං අපි පෝසත් වෙනවට. නේ? අත මම මෙහෙ ඉන්නවා ඈ. ඇයි? ගෙදර ඉන්න බයයි බං. උඹත් ඔය අභිෂේකයට සේවය කරන එක නවත්තලා උඹේ වැඩක් කරා නම් අඩු ගානේ බය නැතුව ඉන්න හරි තිබුණා. පුළුවන් විදිහට කීයේ හරි එකතු කරගන්න මොන හරි කරන්න තිබුණා. මේකෙන් සල්ලිත් නැහැ නිදහසකුත් නැහැ. අන්තිමට මේ කොහෙවත් නැති මගුලකට මාවත් පැටළුණා. නල්ල මලේ පොලිස් කාරේ. මං අමාරුවෙන් එළියට දාපු එක ඌ ගෙනල්ලා ගෙදරම නවත්තලා ගියා. අනේ මන්දම්මේ. මං තමයි මේ මෝඩකම ඉස්සෙල්ලම කරගත්තේ. කවුද දන්නේ මුණ දැක්කම මේ જાතිය මිනිස්සෙක් කියලා. ඔන්න ඕකට තමයි බං මාත් රැවටුනේ. මූණ දැක්කහම අසරණකම බේරෙනවා. ඒ වුණාට පේනවනේ කරන වැඩ. කවුද? අඹ දන්නේ අරපන් දොර අන්න ඇවිල්ලා. අඹ දන්නේ සදාචාරාත්මකව මට ගෙට ඇතුළු වෙන්න අවසර නැති වුණත් නීති අනුව මට අවසර තියෙනවා ගෙට ඇතුළු වෙන්න. අඹ දන්නේ අරපන් දොර නැත්තම් උඩ මන් නඩු දානවා. සදාචාරය බල්ලොත් නොකන සදාචාරය අපට සිදි. ඒකට නීතිය මරු නීතිය. අඹ තන්නේ අරපන් දොර. අම්මේ මොකද කරන්නේ? දොර අරින්නද එපාද? ඇයි? මොකටද අරින්නේ? ඌට කියපන් අර සාජන්කාරයව එක්කගෙන ඇවිල්ලා ඌට කියලාම දොර අරව ගන්න කියලා. අපි කාට යටත් නුනත් නීතියට යටත් වෙන්න ඕනේ. ඒක නිසා අඹතන්නේ උඹ මට යටත් වෙන්න ඕනේ. නීතියට යටත් වෙන්න. නීතිය
උත්තරීතරයි. නීතියට ඉස නමලා දොර ඇරපන්. අඹ තන්නේ ඇරපන් දොර. මේ මොකද දැන් කරන්නේ? කරන්න දෙයක් නැහැ. මං දොර අරින්නේ නැහැ. එච්චරයි. යකෝ මේක මාර වැඩක් නේ. අඹ තන්නේද උඩින් තියෙන්නේ? නීතියද උඩින් තියෙන්නේ? මුන් නීතියටම නැත වෙන්නෙත් නෑනේ. මුන් දෙන්න ඇතුලේ ඉඳගෙන නමනවද දන්නේ? අඹ තන්නේ ඇරපන් යකෝ දොර. අඹ තන්නේ මුදලාලි මේ ඔකට සබන් කෑල්ලකුත් දාන්න. මේ සුවන් සබන් කෑල්ලක් දාන්න හරිද? කීයද ගන්න? 215ක් දියම්. මේ බෑග් එක කමන්නේ නැද්ද? ඇයි ওই බෑග් එකේ මොකද වෙලා තියෙන්නේ? මේ තහනම් කරලා තියෙන්නේ. තහනම් කළා කියලා උඹ ඔය බඩු ටික අත් දෙකේ ගෙනියන්නද බා? වෙන බෑග් නැද්ද? වෙන බෑග් ඇති මෙහෙ නෑ. මේ ඕවා තහනම් කරන්න කලින් ඕවට වෙන බෑග් අඳුන්නලා දීලා ඒව ප්‍රසිද්ධ කරලානේ බං කරන්න ඕනේ. මේක එහෙමද? මුකුත් නෑ එක පාට තහනම් කරා. දැන් එතකොට මිනිස්සු බඩු ගෙනියන්නේ කටේද බං? ඕවයි මෙව්වයින් වෙන්නේ ඔය තීරණ ගත්තේ වුණුත් නෙමෙයි. අන්තිමනෝ නීතියයි හැල්ලුවට ලක් වෙන්නේ. හැබැයි ඉතින් කෙලින්ම දානම් කරලා දැම්මම මිනිස්සු මොකක් කර වෙන විසඳුමක් හොයාගන්නවද? පාරට බහැලා බලහංකෝ විසඳුම් හොයාගෙනද කියලා. මේ ඕකත් ඔය ආප්පේ 10 කලා වගේ තමයි බං. ලම් ෂීට් එකත් එලසමයි. shopping bag එකත් එලසමයි. මිනිසුන්ට ඕනේ ලේසිය බං, පරිසරය නෙමෙයි. උන්ට මුළු සර්වාංගෙම දූෂණය වෙන අකුවත් උන් කරන්නේ උන්ට ලේසිද? හරිද? හොඳයි. එන අපි ගියා. හොඳයි. යාළුවායි සෙට් වෙලා තියෙන්නේ. සෙට් වෙලා? සෙට් වෙන්න අපි වෙන වෙලා හිටියේ. අනේ ඉතින් ඕවා උඹලා මටනේ කියන්නේ. හොඳයි කමෝද බනිස් කෙලිය. ඇයි බනිස්? ඔය හොඳ හොඳ ඒවා තියෙන්නේ.
රංජියා නම් ඕවා නෙමේ කන්නේ. මස්කට්, සවුදොදොල්, පැටිස් රෝල්ස්. ඒ රංජියානේ. අපි කන්නේ බනිස්. මේ බල කීයක් අත ඉතුරු කරගත්තේ නැද්ද බා? ඉතුරු එහෙම දාස්. වරින් කො අපේ ගෙවල් පැත්තේ මම ඔබට ඉතුරු කරපුවා දෙන්න. ලාරමල්ලියා ඇංගෙන්න මොකද ඇංගෙන්න? ඔයන බයික් එකේ නම ඇංගෙන්න කොප්ප කියන කාලා. ඔයන කවුද කාගේ සෙට් එකද? කවුද කාගේ සෙට් එකද? ඒවා දන්නේ නෑ බං හැංගියන්. ලාර ඇංගෙන්නකෝ. මේ බල කොහෙද රින්ගන්නේ? රින්ගන්න වගේ මේක අස්සට. හැමදාම නෙමෙයි. උන් යනකම් පොඩ්ඩක් ඉන්නවා. මුදලාලි කොහොමද? අදන් නෑ මහත්තයෝ. මුදලාලි නිකන් ඇල්ලතුරක් නිමල බොන සයිස් එකේ පොරක් නේ. ඇයි මහත්තයෝ එහෙම කියන්නේ? නෑ ඉතින් අපි මේට අවිලා අර ලාරායුගේ යාළුවාගෙන ආනාන හැමසරෙම මුදලාලි දන්නේ නෑමනේ කියන්නේ. ඔව් ඉතින් දන්නේ නැති දේ දන්නේ නෑ කියන්නේ නැතුව දන්නවා කියන්න බෑනි මහත්තයෝ. හරිද අද කොහෙද උන් දෙන්න? මං කොහොමද දන්නේ? ඕක ඉතින් මගෙන් ඇහුවට කමක් නෑ උන් මගේ කවු හරිනා. මේ ලාරයිඩින්කයි යන දිහා බල බල ඉන්න මට වෙන වැඩ නැද්ද මහත්තයෝ? හරි සද්දෙන් කතා කරන්න ඕනේ නෑනේ. දන්නේ නැද්ද දන්නේ නැහැ කිව්වනම් ඉවරයි. දන්නේ නැති නිසා තමයි දන්නේ නැහැ කිව්වේ. යකෝ මේක මල වදයක් නේ. මේ එක එක රස්ತೆ අදුකාරු මේක අස්සර රින්ගගෙන මගෙන් අහනවා අරුගෙන මූගෙන. මුදලා රස්ತೆ අදුකාරයෝ කිව්ව අපිටද? තොප්පි ආරනම් දාගත්තර කමක් නැහැ. තොප්පි? මොනවද තොප්පි? මේ මාත්‍යෝ ඕගොල්ලෝ මේ එක එක අන්ඩර්වර්ස් ලාගේ ගෝලේ වුණාට කමක් නැහැ. ඕගොල්ලන්ගේ ඔය ඉලව් ප්‍රශ්න අපේ පිටින් දාන්න එපා හරිද? අපිත් මේ hina වෙලා කතා කරාට ඒතරම් හොඳ මිනිස්සු නෙමෙයි. අඩෝ මේ උඹේ කට වැඩියා. ඇයි මොකද? බස්සන්නද? ඒ කරින් සුදා අද මොකද්ද ප්‍රශ්නේ? ඕගොල්ලෝ කවුද මේ රතු අතරින්නකෝ. ආ උඹද? ඇයි උඹට එදා කාප කෑම දීලාද? හරි මේ රතු අතරිනවද? එහෙම නැත්නම් අතපය නැතුව වත්තෙන් එළියට බයින්නවද? අඩ මේ සද්ද වල පැත්තකට හිටපන්. පැත්ත? මොකද්ද පැත්ත? මේක අපේ වත්ත, මේ අපේ කඩේ, මේ අපේ රතු. නම්බු පිටින් බයිනවද? එහෙම නැත්නම් බස්සන්නද? නොබැස්සොත් බස්සනවා. නිකන් නෙමෙයි රෙදි නැතුව. බස්සපන් දැන්. බස්සපන්. අතාරින්නේ ඇයි? බස්සපන්. මේක ඇල කන්දවත් ඉන්ද්‍රා ඉట్లా සද්ද දැම්මට සද්ද දූෂණයට අපි කැමති නෑ හරි බා මාව හොයාගෙන නේද ආවේ මේ ඉන්නේ මේ ඉන්නේ දැන් ඵලයා බයික් එක ගිනි තියලා කරේ තියලා යවන්න කලින් ඵලයා ඔසා ඩිලාටත් ගිහිල්ලා හිටක කියපන් මේ ඇල කන්දවත් ලාර උඹට හොඳට සැලකුවා කියලා ඌට ඕන්න එන්න කියපන් ඉතුරු ටික කාලේ යන්න ඵලයා යන්න කොප්පා යන්නයි දැන් පස්සේ බලන්නේ ගන්න බැරි නම් පොඩු සද්දේ මම කියන්නේ දැන් මම ඕවා කරන්න ඕනේ නැහැ කියලා. එහෙම කොහොමද මානේ? අපි දැන් ඩිලන්ට පොරොන්දු වෙලානේ තියන්නේ මේ කරනවා කියලා. හරි පොරොන්දු වුණා තමයි. ඒ වුණාට කලබලයට ඕවා කරන්න ඕනේ. නිකම් පොඩි ළමෙක් වෙන්න හදන්න එපා මානේ. දැන් එකසර කරුව ඇවිල්ලා දුවව කිඩ්නැප් කෙරුවා. ඔයා කියන්නේ ඌට ආයෙ ආවිල්ලා කියලා දුව මරණකම් මට බලා ඉන්න කියලාද? මට තේරෙනවා. මට ඔයා කියන දේ තේරෙනවා. තේරෙනවා නම් මොනවද අනේ තවත් කතා කරන්නේ? ඈ ඩිලන් දුව කසාද බඳ කියලා දැනගත්තාම ඌ පස්සෙන් එන එක නවතී. පස්සෙන් එන එක නවතීද? පලිගන්න ඌට වඩා දෙයක් කරයිද කවුද දන්නේ? අපි දුවගෙන් අහලා බලමුකෝ. දුව පොඩ්ඩක් මෙහෙන්න. අයිදාති. දුව මෙහෙන් වාඩි වෙන්නකෝ.
අම්මි දුව අපි මේ හදන්නේ ඔයාගේ ඩිලාන්ගේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න. ඔව් මට ඩිලාන් කිව්වා. දුව ඒකට කැමතිද? ඔව් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මං අහන්නේ ප්‍රශ්නයක් තියනවද නැද්ද කියලා නෙමෙයි. ඔයා කැමතිද කියලා. ඩිලාන් කිව්වා තාත්ති වර්ඩ් එකක් දුන්න කියලා. දුව අපි අහන්නේ ඔයා කැමතිද කියලා. එහෙනම් ඉතින් අකමැත්තක් නැහැ. අර මනුස්සයාගෙන් බේරෙන්න වෙන ක්‍රමයක්වත් නැහැනේ. ඒ මනුස්සයාගෙන් බේරෙන්නවත් තාත්තගේ වර්ඩ් එකටවත් වාකසාද බඳින්න ඕනේ නෑ දුව. මං අහන්නේ ඔයා කැමතිද කියලා. මානෙල් දැන් දුව කිව්වනේ කැමතියි කියලා. ඈ ඔයා මොනවද තාත් කතා කරන්නේ? ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? දුව ඔයා දැන් ගන්න තීරණය මත තමයි ඔයාගේ මුළු අනාගතෙම තීරණය වෙන්නේ. ඒ තීරණය දැන් ගත්තේ නැත්නම් මෙයාගේ අනාගතය තීරණය කරන්නේ අර ලාරා කියන එක. දැන් බලන්න ඌ කීසරක් මේ ගෙදරට ආවද? ඈ? රෑ ගෙදරට පැන්නේ ඌ තමයි. ඒකේ දෙකක් නැහැ. ඔව්. ඩිලාන් වෙන පැත්තක් ගැන හිතන්න කිව්වට මම හිතන්නේත් ඒ ලාර තමයි. හරි දැන් අපි මේ ප්‍රශ්න ඉවර කරමුකෝ. හෙට අනිද්දා හොඳ නැකතක් බලලා අපි රෙජිස්ට්‍රේෂන් එක කරමු. ඔය ළඟම 20කට 25කට කියමු. ඈ? මේ ප්‍රශ්න ටික ඉවරුනාට පස්සේ අපිට පුළුවන් ග්‍රෑන්ඩ් එකට වෙඩින් එකක් ගන්න. දුව ඔයා මොකද කියන්නේ? දැන් එක සැරේ දුව කිව්වනේ කැමතියි කියලා. තවත් මොනවද අහන්නේ? දුව හරි ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්න ටික විසඳෙන්නත් එපයි. මානේ නම් ඔයා හොඳ නැකතක් බලන්නකෝ. කොහොම හරි ළඟම නැකතක් ගන්න බලන්න. අපි මේක හොටෙල් එකක කරමු. මොකද ගෙදර කරන්න කිව්වොත් කරදරයි. එහෙනම් හරිනේ. ඊටු ඇරේන්ජ්මන්ට් එක මම ඩිලාන් එක කතා කරගන්න. හරි? උඹලා මොනවා කිව්වත් උන් අහපව් වෙනවා. බලපංග මං කියන්නේ බොරුද කියලා. හරිද? ඊගා පාර આવුත් එතකොටත් ගාමු. අද තලලා විතරනේ ඇරියේ. ඊළඟ සැරේ අතපය කඩලාම අරිමු. ඔය මේ හිතන තරම් ලේසි නෑ බං. ලේසි නෑ. ඒ නැති මම ලස්සනට ගේමට එන්ට උනේ. මල්ලා දෙන්නාවේ නැත්තම් මම අදම යොකුන් දෙන්නගේ අතපය කඩලා යවන්නේ. අර ඔයාලා දෙන්නට අර පොඩි chance එකක් දෙන්න ඕනින්ද තමයි මම පොඩ්ඩක් පැත්තකටලා හිටියේ. පොඩි chance එකක්. අකෝ ඒකෙන් උනේ උන් තව ඔරොප්පු වෙච්ච එක. කොහොමද ඒක? ඉතින් ඔරොප්පු වෙච්ච දෙන්. යකෝ ඒත් එහෙම උණයි කියලා මේක එක රිලවට අවිල්ලා මෙතන බඩ පිටුම් ගාලා යන්න බෑනේ. මේ මන්නම් කියන්නේ බොරු චන්දිකම් පෙන්නන්න නැතුව කැපිලා ඉන්න එක තමයි බං හොඳම වැඩේ. ඔයා බයයි නම් ඉතින් ඔයා කැපිලා ඉන්න. අපි එමෙ කැපෙන්නේ නෑ මල්ලි කපනවා මිස කරි කපනවා මිස. නැදලාර මල්ලියා. ඔව් මම බයයි. මං කොහොමත් අහක යන අනුන්ගේ පරිප්පු කන්න බයයි. හැබැයි උඹලා දෙන්නට එන ප්‍රශ්න උඹලා දෙන්නම විසඳගයිලා හොඳේ. ඔය කොහෙවත් යන්නේ උන් මං ගාවට නම් එවන්න එපා. එච්චරයි. ඔයනෝ. යකෝ ලැජ්ජයි යකෝ. අර නැපෝලියන්ගේ උන් වත්තේ පදිංචි වෙලා හිටියා. එකෙක් ගුටි කෑවද? එකෙක් ගුටි කෑවද? උඹලා ගිහිල්ලා ගුටි කාලා ඇවිල්ලා ලස්සනට ඒක කියනවා ලැජ්ජ නැතුව. ඒ වුණස එකපාරම සෙට් එක වට කරලා ගැහුවේ. කවුද ඉතින් හිතන්නේ එහෙම ගහයි කියලා? ලාරාත් එතන හිටියද? ඔව් ඌ තමයි බොසාට එන්න ගියපන් කිව්වේ. තිම්බන් ඒ වෙලාවේ වෙඩි තියන්න තිබ්බනේ උට. වෙඩි තියන්නේ කොහොමද සර්? පිස්ටල් එක කරා යන්නේ නැතුව. උඹලා පිස්තෝලෙත් නැතුවද ගියේ? අපි බලාපොරොත්තු වෙන්නේ නෑනේ සර් මෙහෙම සිටුේෂන් එකක්. එහෙම වුණා නම් අපි ලෑස්ති වෙලානේ යන්නේ. වෙන කවුද එතන හිටියේ? අර ඩින්කා කියන එකයි අනිත් එකයි. අර මෙහෙම රැවුල තියෙන්නේ. අපෙන් ඉස්ලාම් ගුටි කාප එක. අන්න ඌ. රංජි. අන්න හරි. ඌ තමයි ඉස්ලාම් අපෙන් ගේම් ඉල්ලුවේ. මම මුදලාලියන් ගේම් ඉල්ලනකොටම ඌ කඩේ ඇතුළේ ඉඳලා තියෙන්නේ. උඹලා ගුටි නෙවෙයි. උඹලා මැරුම් කෑවත් මට වැඩක් නෑ.
මට ඕනේ ලාරව. හරි. ඒ කතාව සතියක් ජීවත් වුණොත් එහෙම අපේ ප්ලෑන් ඔක්කොම කන පිට ගන්නවා. ඉන්නකෝ සර්. ලාරා නෙමෙයි ලාරාගේ හත්මුතු පරම්පරාවටම මතක ඉන්න පාඩමක් උගන්වනවා අපි ළඟදී. ළඟදී. කවද්ද ළඟදී? බලන්න ඉන්නකෝ සර්. ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බලහංගු බා. උන් තුන් දෙනා ආයෙත් දෙන්නෙට ගහලානේ. කවුද? ලාරයි ඩින්කයි රංජියයි. කාටද ගහලා තියෙන්නේ? මුන් හොයාගෙන බයික් ආපු දෙන්නෙට. උන්ට ගහලාද මුන්ට ගහලාද? උන්ට ගහලා බං උන්ට ගහලා. හොඳටම නෙලලා බයිකේ නග්ගලා ආපහු යවලා. හැබැයි ඒකත් හොඳයි. වෙනතර පිටේ උන්නේ මේකට වෙලා චණ්ඩිපාට් පෙන්නලා යන්නේ. මේ වත්තේ උන් හොඳ වැඩි. වෙන වත්තකට ගියා නම් අතප්පයක් නැතුව යන්න වෙන්නේ. ඒකනේ පිට බයිසිකල් කාරයෝ ඇවිල්ලා මේකින ගෑනුන්ටත් හයිය පෙන්නලා යන්නේ. කුටි කාපු එකා කාගෙන යනවා නම් කවන්නේ. ඒ උනාට වෙන්නේ දෙන්න තුන් දෙනා වෙලා තුන් දෙනා 10 දෙනා වෙලා ආපහු එන එකනේ. දැන් කොහේ හොඳ ඇවිල්ලා තියෙන්නේ? හරි මන් දන්නේ බං. එකේ කාල්ට එකා එනවා එන ගානට එක්කම ගහනවා නැත්තම් දුවනවා. ඔය මුකාට ගැහුවත් මට නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් අපි ගෙදර තනියම නින්නේ. ඔක්කොම ඉස්සෙල්ලාම වාර්තා කරන්නේ මෙහාටනේ. අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ. කවද මේවා ඉවර වෙයිද කියලා මම මේ කල්පනා කරන්නේ. ඕවා ඉවර වෙන්න නම් ඉතින් අපි මැරෙන්න ඕන. කො දෝනි? ඔය හිටි. දෝනි. 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 අයියනේ නිදා ගන්නවත් දෙන්නේ නැත්තේ. කතා කළාම කතා කරන්න දන්නේ නැද්ද? මම නිදාගන්නනේ හිටියේ. ඒක යකාගෙන ඉඳක් නේ. ඇයි ඉතින් බනින්නේ? නිදා ගන්නවා නම් කියලා නිදා ගන්නවා. ඊට මේ අපි බය වෙනවා. ඔක නවත්තහම් බං. ඔය අහිංසක ළමයා මරාගෙන කන්න නැතුව හිටහන්. නිදාගද්දිත් බයිනවා සෙල්ලම් කරද්දිත් බයිනවා. බයිනවා තමයි. ඔය කෙල්ලට ඉන්න දීහන්කෝ.